මට මතකයි එක තලත්තෑනි හාමුදුරු කෙනෙක් පුංචි හාමුදුරුවොත් එක්ක පිණ්ඩපාතේ යනවලු. පොඩි හාමුදුරුවොත් එක්ක පිණ්ඩපාතේ යනකොට කාන්තාවක් හාල් ගරනවලු මිදුලේ බංකුවක ඉඳගෙන. කොළඹ ඒකේ ඉඳගෙන. ඒ කාලේ කාන්තාවෝ චීත්තේ හැට්ටේනේ අඳින්නේ. මේ මැද්දෙන් අඟල් 6ක විතර තීරුවක් ඉතුරු වෙනවා. චීත්තේ ඇඳලා හැට්ටේ යන්දහම. අර කොළඹ උඩ ඉඳගෙන ඉන්න හින්දා ඇඟේ බර දෙපැත්තෙන්ම වැටිලා අර මැද කෑල්ල මුන්ද හැඩ වැඩ තියෙන නාඹර තරුණ වයසේ හිටපු හින්දා වට්ටක් අදාරයක් වාගේ බේරිලා තිබුණලු පුතා. මේ ඉංගතිය හරියෙන්. අර පිණ්ඩපාතේ වඩින හාඳුරුවෝ තරුණ පහේ හාඳුරුවෝ දැක්කලු අරුන්දාගේ අර නාඹර තරුණ වයසේ ශරීර ලක්ෂණය. දැකලා මේ හාඳුරුවන්ට පෙරේත හිතක් ආවලු. පෙරේත හිතක් ඇවිල්ලා එවුන්දත් එක්ක කුළු පගව කතා කරන්න විදියක් නැහැ. පොඩි හාඳුරුවෝ පිටිපස්සෙන් එනවා. පිණ්ඩපාතේ ගන්න හැටියට යන්න විදියක් නැහැ. තව බත්තු වෙලා නැහැ. හාල් ගරනවා. දාලා යන්න බෑ පෙරේතකම හින්දා. ඒ ගමන මේ හාමුදුරුවෝ හිතනවා පොඩි හාමුදුරුවන්ට නොදැනෙන්න ගෑනිට දැනෙන්න මතු දවසක වැඩක් ගන්න හිතාගෙන හිත හදලා යන්න ඕනෑ මෙවුන්දාගේ කියලා හාමුදුරුවෝ අර ගෑනිට ඇහෙන්න කවියක් කියන්න හිතුවා. එහෙම හිතලා හරි ලස්සනට හඬ තියලා කිව්වලු සිහින් සිනිය සිනිය ලොලේ සිහින් නිගට ඇඳිසෙලේ. පද දෙකක් කියනකොට හුස්ම ගන්න උනාලු. ඉතුරු දෙක හුස්ම අරගෙන කියන්න ලෑස්ති වෙනකොට පොඩි හාමුදුරුවෝ මුල් පදේ කියනකොටම වටපිට බැලුවලු පුතා. සිහින් සිනිය සිනිය ලොලේ කියනකොටම පොඩි හාමුදුරුවන්ට දැවුණා. දැන් මහා ප්‍රඥෙක් පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට වඩා. ලොකු හාමුදුරුවෝ දන්නේ නැහැ මෙයාගේ උපත් බුද්ධිය ගැන. පොඩි හාමුදුරුවෝ බැලුවාම අප්පච්චි ලොකු හාමුදුරුවෝ අර වට්ටක් අදාරේට රැවටිලානේ. ඔව් අරකිගේ වට්ටක් අදාරේට රැවටිලා ලොකු හාමුදුරුවෝ පැවිද්දම ඉවරයි. මාත් ඉවරයි සාසනෙත් ඉවරයි. එහෙනම් දැම්ම බේර ගන්න ඕන ලොකු හාමුදුරුවන්ව කියලා ලොකු හාමුදුරුවෝ හුස්ම අරන් කියන්න කලින් පොඩි හාමුදුරුවෝ හඬ තියලා හයියෙන් කිව්වලු ඉතුරු එක. සිහින් සිනිය සිනිය ලොලේ සිහින් නිගට ඇඳිසෙලේ හාල් ගරන කත මිදුලේ දැක මහණෙක් ලෝභ කළේ. ලොකු හාමුදුරන්ට කනට ගැහුවා වාගේ වැදුනලු පුතා. පොඩි එකා දැනගත්තා මගේ වල් හිත කිලුටු වෙච්ච හිත. මම මේ පුංචි එකාටත් වඩා අඥානවන්ත කාලකන්ණියෙක් වුණා. මං සම්බුද්ධ ශාසනයට නිගා කළා. මේක මහා පාපයක්. දිවි තියන තුරු මෙවැනි හැඟීමක් මගේ සිතට නොඒවා කියලා ප්‍රාර්ථනා කරමින් පිණ්ඩපාතේ වැඩියාලු පුතා. දකින දකින රූපය කුණු වෙන ජරා වෙන විනාශ වෙන වස්තුවක් යයි සිතමින් බවුන් වඩමින් ගමන ගිහිල්ලා ඉවර වෙනකොට පුතා සසර දුක් නිවන්නට පුළුවන් මහා ප්‍රඥෙක් වෙලා ඇවිල්ලා පන්සලේදී බවුන් වඩලා පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ රහත් වුණාලු. ගුරාට පුළුවන් ගෝලයා හදන්න, ගෝලයාට පුළුවන් ගුරා හදන්න. මව්පියන්ට පුළුවන් දරුවෝ හදන්න, දරුවන්ට පුළුවන් මව්පියෝ හදන්න. ඒ හින්දා වෙච්චි වැරදි තියෙනවා නම් ලොකු කුඩා ભેදයක් නැතුව හිතලා මතලා දැකලා අවබෝධ කරලා පෙන්වන කෙනා කෙරෙහි
ද්වේෂය උපදවා ගන්නේ නැතුව, වෛරය උපදවා ගන්නේ නැතුව, මාන්නේ මහත්මා ගතියෙන් ඔබ පිළිබඳව තක්සේරු කරමින් ලැජ්ජා බය උපදවාගෙන මෙලොව පරලොව ජය ගන්නට කළ වැරදි අත්හරින්න වීරිය කරන්න.